දනා අද හරි සතුටෙන් කතා කරන්නේ. ඔයාගේ දනා ඩෙස්ටිනේෂන් කියලා අලුත් account එකක් හදලා තියෙනවා. ඔයාට බ්‍රදර් කෙනෙක් ඔයාට සපෝට් කරනවා. ඔයාගේ සහෝදරයෙක් නොවෙන්න පුළුවන්. නමුත් එයා ඔයාගේ සහෝදරයෙකුටත් වැඩිය මාර විදිහට ඔයාට සපෝට් එකක් දෙනවා ඔයාගේ ජීවිතේ ගොඩ ගන්න. ඒ සහෝදරයාට මගේ රෙස්පෙක්ට් එක මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ දනාව තනි කරන්න එපා. දනත් එක තව ගොඩක් කල් ඉන්න. දනාව කවදාවත් අමතක කරන්න එපා. දාලා යන්න එපා. මොකද හේතුව දනා පොඩ්ඩක් හරි ඔයාගෙන් මිදුනොත් මට දැනෙන දෙයක් මං කියන්නේ එයා පොඩක් අවුට් යන්න බලයි. මොකද බඩු මල්ලක් දීලා අපිට දවසක් දෙකක් සෑහෙනකට පයාව පොඩක් ෆන් එකක් දෙන්න පුළුවන් මාත් ඇතුළුව. නමුත් ඔයා මේ කරගෙන යන ලොන්ග් ටර්ම් වැඩපිළිවෙල ඒක හරිම හොඳ දෙයක්. ඇත්තටම මට මං හැමදාම ඔයගොල්ලන්ගේ වීඩියෝස් බලනවා. අප්ඩේට් වෙනවා ඔයගොල්ලෝ කරන දේවල්. දනා දැන් හරි ලස්සනයි රැවුල කපලා මිනිස්සෙක් වෙලා ඉන්නවා. ඇත්තටම මට කියන්න තියෙන්නේ එක දෙයක් තියෙනවා එයාට සපෝට් කරන ඒ බ්‍රදර්ට. ඔයා පොඩ්ඩක් බලන්න ඔයා නැති දවසක එයා අවුල් යන්න පුළුවන් නම් එයාගේ අම්මව එයාගේ හොඳම යාළුවා කරලා දීලා එයාගේ අම්මට මොකක් හරි අපි වැඩපිළිවෙලක් හදලා දුන්නොත් මෙයාව හරි මාර්ගේ ගෙනියන්න ඉස්සරහට. මොකද අම්මා කියන කෙනා ජීවිතේ පුරාම ඉන්න තමන්ගේ පුතා මොන වැරද්ද කළත් තමන්ගේ පුතා ළඟ හෙවණල්ලක් වගේ ඉන්න තමන්ගේ අම්මා. අපිට බැයිද අම්මව පොඩ්ඩක් මොටිවේට් කරලා අවශ්‍ය පහසුකම් දීලා තමන්ගේ දරුවව හොඳ දේවල් වලින් පරිපූර්ණ දරුවෙක් කරන්න හැමදාම ළඟින් ඉඳගෙන දෙයක් කරගෙන ඒ අම්මට අපි සපෝට් එකක් දුන්නොත් නරකද කියලායි මම අහන්නේ. ඔයා කවදා හරි දාලා යන්න සිද්ධ වුණොත් මොකද පෞද්ගලික අපේ ප්‍රශ්න එනවා දවසක අපිට හැමෝම දාලා යන්න වෙන. ඒක නිසා කවුරු හරි යාට බෑකප් එකක් හදලා දෙන්න පුළුවන් නම් කවුරු හරි නැතුව එයාගේ අම්මාව බෑකප් එක විදිහට අපිට හදලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක් වෙයි නේද?